ගුද මාර්ගයේ ෆිෂ එකකට ලබා දෙන්න පුළුවන් ප්‍රතිකාරකම මොනවාද? ෆිෂ එකකට ලබා දෙන බෝටොක්ස් ප්‍රතිකාරය වැඩ කරන්නේ කොහොමද? බෝටොක්ස් ප්‍රතිකාරයේ වාසි සහ අවාසි මොනවාද? මම මහාචාර්ය දක්ෂිත වික්‍රමසිංහ මේ වීඩියෝ එකේදී අපි ගුද මාර්ගයේ ෆිෂ එකකට ලබා දෙන බෝටොක්ස් ප්‍රතිකාරය ගැන කතා කරමු. මම ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ශිකාගෝ වල Digestive Diseases Week 2026 සම්මේලනයට සහභාගී වෙන අතරතුර. ගුද මාර්ගයේ ඇතිවන ෆිෂ එකක් කියන්නේ ඉතාමත් වේදනාකාරී රෝග තත්ත්වයක්. ඒ වගේම නිසි ප්‍රතිකාර ලබා ගත්තේ නැත්නම් සනීප වෙන්න කාලයක් ගත වෙන රෝග තත්ත්වයක්. ෆිෂ එකකට ලබා දෙන්න පුළුවන් ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම තුනක් තිබෙනවා. පළවෙනි දේ තමයි ෆිෂ එකකට ගුද මාර්ගයට ආලේප කරන්න දෙන ඖෂධ. එහෙම නැත්නම් ක්‍රීම් වර්ග. දෙවැනි එක තමයි ගුද මාර්ගයේ මාංශ පේශයට යොදන කුඩා කැපුමක්. එහෙමත් නැත්නම් internal sphincterotomy. තුන්වෙනි ප්‍රතිකාර ක්‍රමය තමයි බෝටොක්ස්. එහෙමත් නැත්නම් botulinum toxin කියන ඖෂධය ගුද මාර්ගයේ මාංශ පේශයට එන්නත් කිරීම. මේ එක් ක්‍රමයේ වාසි සහ අවාසි තිබෙනවා. මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ බෝටොක්ස් වලින් ගුද මාර්ගයේ ෆිෂ එකක් සනීප වෙන ආකාරය ගැන. බෝටොක්ස් එහෙමත් නැත්නම් botulinum toxin කියන්නේ Clostridium botulinum කියන බැක්ටීරියාවෙන් ලබා ගන්නා ප්‍රෝටීනයක්. මේ ප්‍රෝටීනේ ක්‍රියාකාරීත්වය තමයි ස්නායුවකින් මාංශ පේශියකට ලබා දෙන සංවේදන ගලා යන එක නැවැත්වීම. ඒවත් නැත්නම් ස්නායුවකින් සංවේදන ආවම මාංශ පේශිය වැඩ කිරීම නැවැත්වීම. ගුද මාර්ගයේ තිබෙන ෆිෂ එකක් සනීප නොවන්න ප්‍රධානම හේතුව තමයි ගුද මාර්ගයේ තිබෙන චක්‍රපිඩාන එහෙමත් නැත්නම් ස්ෆින්ක්ටර් එක තදවීම වේදනාව නිසා. botulinum toxin කියන ඖෂධය එන්නත් කරාට පස්සේ ගුද මාර්ගයේ මාංශ පේශිය මේ විදිහට තද වෙන එක එහෙමත් නැත්නම් ස්පැසම්ස් එන එක නවතිනවා. මේ නිසා ෆිෂ එක සනීප වෙන්න අවශ්‍ය රුධිරය ඒ තුවාලයේ තිබෙන ස්ථානයට ලැබෙනවා. ෆිෂ එකක් සනීප නොවන්න ප්‍රධානම හේතුව තමයි මේ විදිහට රුධිර ගැලීම අඩුවීම. botulinum toxin ලබා දීමෙන් මේ මාංශ පේශිය తాවකාලිකව ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. සාමාන්‍යයෙන් මාස කිහිපයකට. මේ කාලය ගුද මාර්ගයේ ෆිෂ එකක් සනීප වෙන්න ප්‍රමාණවත්. ඒ නිසා botulinum toxin එක එන්නත් කරාට පස්සේ ගුද මාර්ගයේ ඇති වෙන ෆිෂ එක සනීප වෙනවා. ෆිෂ එකකට botulinum toxin එහෙම නැත්නම් බෝටොක්ස් ලබා දීමේ ප්‍රධාන වාසි කිහිපයක් තිබෙනවා. එයින් ප්‍රධානම වාසිය තමයි මෙමගින් දීර්ඝකාලීන අතුරු ආබාධ නැතිවීම. botulinum toxin කියන්නේ මම කලින් සඳහන් කරා වගේ මාස කිහිපයක් පමණ වැඩ කරන ඖෂධයක්. ඊට පස්සේ ගුද මාර්ගයේ මාංශ පේශිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වෙනවා. මේ නිසා botulinum toxin දීර්ඝකාලීන අතුරු ආබාධ ඇති කරන්නේ නැහැ. ගුද මාර්ගයේ මාංශ පේශියට කැපුමක් ඇතිවොත් එයින් මාංශ පේශියට සිදුවන හානිය මුළු ජීවිත කාලෙම තිබෙනවා. ඒ දුර්වල වීම දීර්ඝකාලීනව තිබෙන නිසා වෙනත් හේතුවක් නිසා මාංශ පේශිය හානි වුණත් පසු කාලීනව මල පහ පිටවීම පාලනය කිරීමට අපහසු වෙන්න පුළුවන්. ඉන්කොන්ටිනන්ස් සත්‍යක් ඇති වෙන්න පුළුවන්. බෝටොක්ස් ප්‍රතිකාරයේ ප්‍රධානම අවාසිය තමයි මාංශ පේශිය කැපීම තරම් සාර්ථක නොවීම. හැබැයි බෝටොක්ස් එක සැරයක් අසාර්ථක වුණත් දෙවනි සැරයක් වුණත් බෝටොක්ස් ලබා දෙන්න පුළුවන්. දෙවැනි අවාසිය තමයි මේක එන්නත් කිරීමක් විතරක් වුණත් ශල්‍යාගාරයට අරගෙන ඇනස්තීසියා ලබා දීලා තමයි මේක කරන්න ඕනේ. දැන් ඔබට පැහැදිලි ඇති ගුද මාර්ගයේ තියෙන ෆිෂ එකක් බෝටොක්ස් මගින් සනීප වෙන්නේ කොහොමද කියලා. ඔබටත් සනීප නොවන ෆිෂ එකක් ඉන්මස්නස්තම් නැවත නැවතත් ඇති වෙන ෆිෂ එකක් තිබෙනවා නම් බෝටොක්ස් ප්‍රතිකාරය ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්. මේ පිළිබඳව ඔබගේ ශෛල්‍ය වෛද්‍යවරයාගෙන් ඔබට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. මගේ YouTube channel එකේ Facebook page එකේ සහ Instagram feed එකේ මේ වගේ තවත් වීඩියෝ ඔබට නරඹන්න පුළුවන්.